ආහාර හිටියක් හාල් හිටියක් එනවා නම් අනිත් හරිෂෝ නිකන් කාලකන්ණි සතුටක් පුංචි විදින්න ඇතැම්මයි හිටියා සුළු පණයි. සමහර දේශපාලනික වශයෙන් වෙන්නේ. අපි ඒ අයට ප්‍රකාශ කරන්න කැමති ඒ කාලකන්ණි සතුට ඔබට පුංචි විදින්න අපි කිසිසේත්ම ඉඩක් තබන්නේ නැත. අපේ ගොවි ජනතාවකට සූදානම් අපේ රජ ආයතන අපේ අමාත්‍යාංශය ඒකට සූදානම්. වැඩිම යලකන්නේ වියස්සෙන් අපි ගිය යලකන්නේ ගත්තා. අම්පාරි විතරක් මෙට්‍රික් ටොන් 25000කට වැඩි අස්සෙන්ක් ගත්ත අම්පාරි විතරක්. ඒ අස්සෙන් අපි ළඟ තියෙනවා. ගම්වතුරෙන් ඉතාමත්ම දශම ගානකට හානි වෙලා තියෙනවා. අපි ගම්වතුර එනකොට හෙක්ටයාර් ලක්ෂ 6කට පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් වගා කරලා තිබුණා. තව 2 ගානක් විතර වගා කරන්න ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට පූර්ණ හානි වෙලා තියෙන්නේ හෙක්ටයාර් 50000කට අඩු ප්‍රමාණයක්. අර්ධ හානි වෙච්ච යම් ප්‍රමාණයක් තව තියෙනවා. සන්තෝෂයි කියන්න අපේ ගොවි ජනතාව මේ වෙනකොටත් ඒ හානි වෙච්ච වගේ 150කට වැඩි වගා කරලා ඉවරයි. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් ඇතුළේ ඒ නිසා හාල් හිගයක් එන්න විදියක් නැත.